මේ වීඩියෝ එක දෙන්නේ ඉනා බන්ධන වහල් බන්ධන සහ වල් බන්ධන පිළිබඳව කතා කරන වීඩියෝ එකක් විදිහට ඒ වීඩියෝ මාලාවේ පෙර කතා කරලා තිබ්බා. ඒකෙම දිගහැරුමක් විදිහට එන වීඩියෝ එකක් විශේෂයෙන්ම වහල් බන්ධන වල් බන්ධන ඊට අමතරව නාම රූප වශී කුරුකම් රූපකටු ගැසුම් ආදී වූ වශී කර්ම විද්‍යාව තුළ තියෙන වහල් බන්ධන පිළිබඳව තමයි අද කතා කරන්න හදන්නේ. එතකොට විශේෂයෙන්ම අපි දැනගෙන ඉන්න ඕන වහල් බන්ධනයක් කරගන්න හිතුව පවණින් කරගන්න පුළුවන්ද කියන එක දැනුවත් වෙලා දේවාල වලට ගිහිල්ලා වැඩ කටයුතු කරගන්නව නම් හොඳා කියන එක කියන්න කරන වීඩියෝ එකක් මේක. විශේෂයෙන්ම සිහියේ තියාගන්න, විශේෂයෙන් දැනුවත් වෙන්න, දැනුවත් භාවයකින් යුතුව ගිහිල්ලා වැඩක් කටයුත්තක් කරගන්න. විශේෂයෙන්ම කඩෙන් සිල්ලරට බඩු ගන්නවා වගේ දාලා තියෙන වහල් බන්ධන අපි හිතුවා ආකාරයට කරන්න හැකියාවක් නැති බව කියන්න දාන වීඩියෝ එකක් තමයි මේක. විශේෂයෙන්ම සිහිපත් කරගන්න ඕන වහල් බන්ධන ජීවම් කරන්නේ අනිවාර්යයෙන්ම කඳට කයට බන්ධලා කරන ගුරුකමක් විදිහට. කවා පොවා ගැනීමේ හැකියාව නැති කිසිම කෙනෙකුට වහල් බන්ධන ගුරුකමක් කර ගැනීමේ හැකියාව නැති බව තරයේ සිහියේ තියාගන්න ඕන ප්‍රධාන වශයෙන්. වහල් බන්ධන වලට කලින් තියෙනවා ඉනා බන්ධන. ඊට අමතරව තියෙනවා තව ඒ වගේ ආකාරයට ළඟ ළඟ යන ගුරුකම් තියෙනවා. විශේෂයෙන්ම කිව්වොත් ගැල්වීම සහ පැන්වීමේ ගුරුකම්. ඊතරිනුත් යටට තමයි අනිත් ගුරුකම් තියෙන එක කියන එක විශේෂයෙන් සිහියේ තියාගෙන දේවාලයකින් දෙවලකින් වැඩක් කරගන්න ඕන කරගන්න කියන එක මතක් කරන්න මේ කරන වීඩියෝ එකක් කියන එක විශේෂයෙන් නැවතත් සිහිපත් කරනවා. විශේෂයෙන්ම අදාළ දේවස්ථානයට ගිහිල්ලා තමා ඒ ස්ථාන මාලාවේ ඉඳලා කවා පවා ගන්නා ගුරුකමක් කරගන්නව නම් අදාළ දේවගතිවරයා දේවගැද්දාසයා එහෙම නැත්නම් ඇදුරුතුමා ඒ වැඩ කටයුතු කාරණාව සිද්ධ කරන ස්ථානයේ ඉඳලා ඒ කටයුතු කරගන්නව නම් බොහොම වටිනවා. මොකද හේතුව අනිවාර්යයෙන්ම කැවීම් පෙවීම් වලට අදාළව රුධිරය අරගෙන කරලා දෙන ඉනා බන්ධනයක් කරලා දුන්නොත් එතනදී අනිවාර්යයෙන්ම තමා ඒ ස්ථානයේ ඉන්නා වූ මොහොතේදී තමයි ඒ රුධිර ධාතුව අරගෙන බැඳීම් කටයුතු සිද්ධ කරන්නේ. එතකොට අපි නැතුව සීනි වෙනම මතුරන් ගිහලා ලේ දාලා දෙනවා කියලා සිරිතක් නැති බව විශේෂයෙන් සිහියේ තියාගන්න ඕන. විශේෂයෙන්ම සිහියේ තියාගන්න ඕන සීනි මතුරලා අරන් ගිහලා ලේ දාලා දෙනවා කියලා එහෙම කරන ඉනා බන්ධන නැහැ. අනිත් විශේෂම කාරණාව වහල් බන්ධන. වහල් බන්ධන වලදී සිද්ධ කරනවා කුණු 5 කුණු 9 කුණු 12 කියලා. ඒකට අපි ගත්තාම ඒ කරන වහල් බන්ධනයක් කරගන්න ගියපුවාම තමාගේ රෝම කූප, හිසකේස්, නිය, මල, මුත්‍ර, කබ, හොටු, කෙල ඔය ඔක්කොම එකට අරගෙන එතන ඒ දේවල් පුච්චා ගන්නාකු අලු රුධිරය සමග මිශ්‍ර කර ජීවම් කටයුත්තක් කරලා කරන වහල් බන්ධන තමයි ගොඩාක් විශේෂයෙන්ම තියෙන්නේ. ඊට අමතරව තියෙනවා තව වහල් බන්ධන කිතුල් හකුරු බෑවේ කරන ඔහොම තියෙනවා ගුරුකම්. නමුත් අර මම පෙර සඳහන් කරාකු ඒ ගුරුකම විශේෂයෙන් අග්‍රගණ්‍ය ප්‍රතිඵල තියෙනවා සහ කපන්න ටිකක් අමාරුයි. කපන්න බැරි නෙමෙයි, කපන්න ටිකක් අමාරු ප්‍රතිඵල සහිත ගුරුකම්. ඒවා කරගන්න තමන් ඒ ස්ථාන මාලාවේ ඉන්න ඕන. තමා නැතුව ඒ දේවල් කරගැනීමේ හැකියාව නැහැ. විශේෂයෙන් රැවටෙනවා. රැවටෙන්න එපා. එහෙම තමන් නැතුව එහෙම කරගන්න බෑ කියන්න තමයි මේ වීඩියෝ නැවතත් අපි පළ කරන්නේ. විශේෂයෙන් සිහිය තියාගන්න. ගුරුකමක් කරනව නම් ගුරුකමක් කරගන්න යනව නම් තමා විශේෂයෙන්ම සිහිය තියාගෙන රැවටීමකින් තොරව ගුරුකමක් කරගන්න නම් අදාළ ස්ථාන මාලාවට ගිහිල්ලා අදාළ ඇදුරුතුමා කට්ටනි මහත්තයා හම්බෙලා ගුරුකම් කටයුතු කරගන්න කියලා විශේෂයෙන් හැමෝටම සිහිපත් කරනවා. මොකද නැත්නම් තමුන්ගේ මිල මුදල් කාලය ධනෙ සියලු දේවල් නිකරුණේ නැතු වෙනවා කියන එක මතක් කරන් දාපු වීඩියෝ එකක් මේක. නත් තෙරුවන් සරණයි.